ජනාධිපති අනුර කුමාර සහෝදර ගැන නම් කියන්න ගොඩාක් කාරණා තියෙනවා. විශේෂයෙන්ම අනුරාධපුරයෙන් බිහිවෙච්ච ජනාධිපතිවරයෙක් විදියට තමුත්තේගෙන් බිහිවෙච්ච ජනාධිපතිවරයෙක් විදියට මම අදත් කියන්නේ ඔච්චර බොරු කියන්න එපා කියන එක. ඔච්චර ගොවි මහතුරු රවට්ටන්න එපා කියන එක තමයි මම කියන්නේ. මොකද ඊයේත් මම දැක්ක මම නිවුස් බලනකොට එතුමා කියනවා වී වලින් ස්වයං පෝෂිතයි කියලා කියනවා. ඒ වගේම එතුමා කියනවා මේ රට යම්කිසි හාල් ප්‍රමාණයක් ගෙනාවේ අර මොකද්ද ටුවරිසම් වලට අවශ්‍ය කරන හාල් ටික තමයි ගෙනාවේ කියලා. අපි අහනවා එතුමගෙන් කොහෙද ලෝකේ කීරිසම්බ තියෙන්නේ? කීරිසම්බ කියලා ලංකාවේ කීරිසම්බ කියලා කිව්වට මේ කීරිසම්බ කියලා කොහෙද ලෝකේ තියෙන්නේ? ගේන්නේ තවත් සම්බජාතියක් තමයි ගේන්නේ. ඇත්තටම ගේන්නේ මොනවද? පොන්නි සම්බ ගේන්නේ. දැන් සාමාන්‍යයෙන් හැම ආණ්ඩුවක්ම මේ ඉතිහාසය තුල හාල් ආනයනය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කවද්ද හාල් ආනයනය කරන්නේ? හාල් වැඩි වෙන කාලෙට, හාල් මිල වැඩි වෙන කාලෙට තමයි හාල් ආනයනය කරන්නේ. ඒ කොයි කාලෙද? නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි. හැබැයි මේ පාර මේ අය හාල් ආනයනය කරන්න පටන් ගත්තේ කොයි කාලෙද? අම්පාර වී ටික කැපෙනකොට. අම්පාරේ ගොයන් අස්වැන්න ගන්නකොට තමයි, ඒ කියන්නේ අප්‍රේල් මාසේ තමයි, අප්‍රේල් මාසේ මැයි මාසේ වෙනකොට මෙට්‍රික් ටන් 1,57,000ක් හාල් වලින් ඉම්පෝර්ට් කරා. ආනයනය කරා. ඉතින් එතකොට මේ ආනයනය කරේ පොන්නි සම්බා. පොන්නි සම්බා කියලා කියන්නේ දැන් අපි කියමු දැන් මෙතුමා කියන විදිහට මේ කීරි සම්බාම ගෙනාව කියන්නකො. කීරි සම්බා අප්‍රේල් මාසේ ගාන කීයද? 360 ගානක්. දැන් කීයද? ඒ 360 ගානක්. දැන් එතුමා කියන විදිහට කීරි සම්බා වල මිලේ නම් ප්‍රශ්න තිබුණේ. කීරි සම්බා හැංගයක් නම් තිබුණේ. එහෙනම් අප්‍රේල් මාසේ 1,57,000 කීරි සම්බා ගෙනාපුවාම ඒ ගෙනාවේ කීරි සම්බාම නම් කීරි සම්බා ගෙනාව නම් 360 බහින්න එපයි. කෝ බහැලා? අදත් ඔයගොල්ලන්ට කියලා කඩේ ගන්න පුළුවන්ද කීරි සම්බා? නෑ. අදත් පිටිපස්සේ දොරෙන් තමයි කීරි සම්බා ගන්න පුළුවන්. අද සුපර් මාකට් එකේ තියෙන දැන් 1,57,000ක් මෙට්‍රික් ටන් ගෙනාව නම් කීරි සම්බා සතෝසි තියෙන්න ඕනේ, ෆුඩ් සිටියේ තියෙන්න ඕනේ, අනෙක් සුපර් මාකට් වල තියෙන කොහෙද තියෙන කීරි සම්බා? එහෙනම් මොකද්ද මේ කරේ? රටේ ගොවි මහතුරු වීස් වෙන්න ගන්න වෙලාවේ අප්‍රේල් මැයි මාසේ විතරක් ගෙනත් තියෙනවා මෙට්‍රික් ටන් 1,57,000ක්. ඒ නිසා තමයි අද වී ගොවියට වී වලට සාධාරණ මිලක් දී ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේම අපි වී ගොවිය ගැන කතා කරනවා අපි තාමත් අසතුටු වෙනවා. ඒකට හේතුව මොකද? මම කෘෂිකර්ම ඇමතිවරයා ඉන්නකොට ඔය නාමල්ලා මේ මේ රාජාංගනයේ ගොවි මහතුරුත් එක්ක ඇවිල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වටලන්නත් හැදුවා වී වලට 140ක් 150ක් මිලක් ඕනේ කියලා. අද ලාල්කාන්තම කියනවා පාර්ලිමේන්තුවේදී වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න 137ක් පමණ යනවායි කියලා. මේකට කවුද කියන්නේ? හෙක්ටර් කොබ්බෑ කඩුව ආයතනයට එතුමලා පත් කරපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි එතුමට මේ උපදෙස් ටික දීලා තියෙන්නේ. මම දැක්ක එතුමගේත් වීඩියෝ තියෙන ඕනනම් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. හෙක්ටර් කොබ්බෑ කඩුවේගේ අධ්‍යක්ෂකතුමාත් කියනවා අපි දැක්කා. ඒකම ලාල්කාන්ත ඇමතිවරයාත් පාර්ලිමේන්තුවේ කියනවා අපි දැක්කා. දැන් ලාල්කාන්තම කියනවා 137යි වී කිලෝ එකක් නිෂ්පාද්‍ය මිල කියලා. දැන් ආණ්ඩුවෙන් ගන්න කීයද? 120නේ. ඒත් එතනම රුපියල් 17ක් පාඩුයිනේ. ඉතින් මොකද්ද මේ ගොවියට දෙන සහනේ? ඔය ජනාධිපතිතුමා නම් කිව්වේ බොරු නෙමෙයිද? වී ගොවියට දීලා තියෙන ලොකුම සහන දුන්නා කියලා කියන්නේ මොනවද? දැන් අපෙන් 140ක් 50ක් වී කිලෝකට ඉල්ලනකොට අපි දෙනකොට පෝරටිය කීයද? රුපියල් 8000ක් විතර. දැන් කීයද? පෝර 18,000යි. ඒතර වී මිල වැඩි වෙලා නැහනේ. වී මිල වැඩි වෙන්න එපයි. 8,000ට තියෙන කොටත් නිෂ්පාදන වියදම 140ක් 50ක් කිල්ලුවා නම් 18,000ක් තියෙනකොට වැඩි වෙන්න
76 සාපේ කියන්නේ මොකද්ද? 76 සාපේ කියන්නේ හොඳ වැඩ කරන්න හදනකොට ඒවා නොකරන්න වගා කරන්න ජලයට පැමිණෙනවා. මේ දෙගොල්ලම සමාදානයෙන් මේ ව්‍යාපෘතිය අවසන් කරනවා. හැබැයි අද ව්‍යාපෘතිය අවුරුදු 8ක් පහු වෙලා තියෙනවා. එහෙනම් සාපේ තියෙන්නේ ගිය ආණ්ඩුව වල නෙමෙයි. සාපේ තියෙන්නේ ගිය ආණ්ඩුව වැඩ කරනකොට ඒවට විරුද්ධ වෙච්ච මේ අනුර කුමාර අතුල් ජේ.පී. කාරෝ ටික තමයි පහුගිය අවුරුදු 76ම මේ රටේ සාපේ වෙලා තියෙන්නේ. ඒ වගේම අමතුමා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන්න කාලේ අපි දැක්කේ නෑ දැන් නිවස්වල වී ගබඩක් වගේ කරගෙන ගොඩ ගහගෙන ඉන්නවා. මොන හරි මිල පාලනය කිරීම සඳහා දැන් අප්‍රේල් මාසේ වී අස්වැන්න නෙලනකොට හාල් අසීමිත වානනය කරපුවාම දැන් ගිය ආණ්ඩුවලින් ආනනය කරනකොට පර්මිට් එක දුන්නා සීමාවක්. මේක සීමාවක් නැහැ. ඕනේ සහල් ලාභම දෙයියනේ කොහාටද ගන්නෙ? ඒ සහල් ආපුවාම කොළඹ පිටකොටුවෙන් එන හාල් ටික එතනින්ම සුපර් මාකට් එකට යනවා. එතනින්ම අනික් කඩවලට යනවා. එතනින්ම ගමේ අන්තිම කොනට මෙනවා. ඉතින් කොහොමද ගමේ ගොවියගේ වී ටික ගන්නෙ? ඉතින් මේකයි තමයි අපි කියන්නේ ප්‍රායෝගික නැති අත්දැකීම් නැති වෙළඳ ඇමතිවරු වැඩ බාර ගත්තාම මේක තමයි වෙන්නේ. දැන් ඔබතුමාලා දකින්න ඇති අපේ ආණ්ඩුව කාලේ අනුර කුමාර හාල් ටික බියර් හදන්න දෙනට විරුද්ධ වුණාද නැද්ද? සත්ව ආහාර වලට දෙනට විරුද්ධ වුණාද නැද්ද? දැන් ඊයේ අනුර කුමාර ලැජ්ජ නැතුව කියනවා අපේ සහල් නිෂ්පාදනය වැඩි. ඒ නිසා මේකෙන් බියර් නිෂ්පාදනය කරන්න ඕනේ. ජපානය එහෙම කරනවලු. ඊගාවට සත්ව ආහාර නිෂ්පාදනය කරන්න ඕනේ. නේද? ඉතින් බොහෝ දේවල් දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. හැබැයි අපේ ආණ්ඩු කාලේ අපි මේව කරනකොට මේගොල්ලෝ කොහොමද විරුද්ධ වුනේ? ඉතින් මේකයි මම කියන්නේ 76 වසරක් තුල සාපේ තියෙන්නේ ඒක ආණ්ඩු කරපු අයගේ නෙමෙයි ආණ්ඩුව කරන්න හදනකොට විරුද්ධ වෙච්ච ජේ.වී.පී. කාර්යෝ තමයි 70 අවුරුදු සාපය තුල මේ රට අගාධයකට අරන් ගියේ කියන එක මතක් කරන්න ඕනේ කැප තියෙනවා. ඒ 76 විතරක් නෙමෙයි මේ රටේ බෝක්කු කැඩුවේවා, ට්‍රාන්ස්ෆෝමර් කැඩුවේවා, වී ගබඩා ගිනි තිබ්බේවා, ඉස්කෝල ගිනි තිබ්බේවා, මිනි මරපු ඒවා මේ සියල්ලටම ගණන් හැදුවොත් එහෙම 70ට එහා ගිහිල්ලා රජ කාල වෙනකම්ම මේ රට ආපස්සට ගියා නම් ආපස්සට යවුවේ මේ ජේ.පී. කාර්යෝ ටික කියන අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා. බෙල්ටි අමතුමා කියන්නේ ඉතා ප්‍රබල චරිතයක්. රාජාංග අතර ප්‍රතිශීලම රෝගියම් වෙනුවෙන් ඉතින් සැපේ දිගට ආත්මය. ඒ වගේම ඔබතුමාත් ඉන්නවා ජනතාවත් එක්ක. ඇත්තම දැන් වී මිලදී ගන්න යන්නේ 102යි සමස්ත මේකෙම. ඇත්තම අමතුමා මේකේ තක 198කට මොකද්ද වෙන්නේ? ඔබතුමා මොනවද මේකට මේමනේ කිසිම ආණ්ඩුවකට සමස්ත වී ටික මිලදී ගන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වී අලෙවි මණ්ඩලය අපි ආණ්ඩු කරනකොට අපි කරන්නේ යම් පාලනයක් ඇති කිරීම තමයි. ඒ කියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකට මේක ලබා ගැනීම වෙනුවෙන් යම් උත්තේජයක් දෙනවා, යම් පාලනයක් කරනවා. මේ ගානට වඩා අඩුවෙන් ගන්න නැති වෙන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ආණ්ඩුව 120යි 30යි 40යි කියලා කිව්වට කොහෙද 120යි 30යි 40ට ගන්නෙ? මොකද ආණ්ඩුව වී මුදලාල්ලා ටිකේ සාක්කුව වෙන්නේ ඉන්නේ. ඇත්ත කතාව. දැන් පේන්නේ නැද්ද සාකච්ඡා වලට ඇවිල්ලා යනකොට ගොවි සංවිධානය නෙමෙයි සාකච්ඡා කරන්නේ. ගිය පාර මතකයිනේ. අනුර කුමාර ජනාධිපති සහෝදරයා මේසෙට තට්ටුවක් දාලා රුපියල් කීයක් වැඩි කරාද? රුපියල් 10ක් වැඩි කරානේ. වී මෝල් කාර්යොන්ට. අපි වී මෝල් කාර්යෝ ගැන තරහින් නෙමෙයි. හැබැයි අපි දකිනවා ඒ වී මෝල් අයිතිකාරයෝ මේ රටේ ඉන්න ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෝ චොපර් ගන්නවා මේ ගොවි මහතුන්ට ඇස් පේන්නේ නැද්ද? රොයල් රොයල්ස් ගන්නවා මේ ගොවි මහතුන්ට ඇස් පේන්නේ නැද්ද? මේ ගොවි මහතුරු ටික මේ රටේ මාස ගාණක් දුක් මහන්සි වෙලා පෝරමිටිය 18 අරගෙන කනකර ආභරණ උගස් කරලා දරුවෝ ටිකට බොහොම අමාරුවෙන් ජීවත් කරමින් කතා හැමදේම කරගනිමින් බොහොම සොච්චන් ලාභයකට
ගොවිතැනක් කරලා අක්කරයකින් බොහොම පොඩි ලාභයක් ගන්නකොට මේ මෝල් හිමියෝ කොහොමද සහල් හිමියෝ කොහොමද චොපර් ගන්නෙ, රෝල් රොයිස් ගන්නෙ? මේ ගොවි මහතුරුන්ට තරහක් කෙන එක සාධාරණ නැද්ද? මේ අයට තමන්ගේ යන බයික් එකට පෙට්‍රල් ටිකවත් ගහ ගන්න බෑ. ආණ්ඩුවෙන් ඉල්ලන රුපියල් 10ක් වැඩි කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් අඩුම තරමේ ආණ්ඩුව කියන සහතික මිලට ගන්න මේ මෝල් හිමියෝ ටික පෙළගස්සන්න කෙනකොට ඒ ටිකවත් කරලා දෙනවද අඩුම තරමේ? අපි 140 පැත්තකින් තියන්නකො. 120ට ගන්න පුළුවන් දැන් අද. ඔබතුමාලා ගිහලා අහලා බලන්නකො. කොහෙද 120ට ගන්නෙ? මේ ඊයේ පෙරේදත් මං හිතන රාජාංගනය ගත්ත 103ට. ඉතින් මේක තමයි ඇත්ත. ඉතින් ගොවිය පාට බහින එක අසාධාරණද? හැබැයි දැන් කොච්චර පාට බැස්සත් අහන්න මිනිහෙක් ඉන්නවද? දකින්න මිනිහෙක් ඉන්නවද? කවුරුත් නැහැ. හැබැයි අපේ ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ තියෙන වෙනස මොකද්ද? අපි ආණ්ඩු කරනකොට රටේ ඕනෑම ප්‍රශ්නයක් වෙනකොට උත්තරයක් දෙන්න ඇමතිවරයෙක් හිටියා, තීන්දුවක් ගන්න මිනිස්සෙක් හිටියා, වග් කියන්න පුද්ගලෙක් හිටියා. අද එහෙම කට්ටිය නැහැ. අද ජනාධිපතිවරයා ඇවිල්ලා කොහේ හරි උත්සවයකට ගිහිල්ලා ඒ උත්සවයට නායකගේ ෆෝන් ටිකත් අරගෙන ලියුම් ගන්නෙත් නැහැ, මෙලෝඩියක් නැහැ. ඇවිල්ලා පොරටෝකක් දීලා යනවා. ඉතින් එතුමා හිතන් ඉන්නවා ඇති. මං හිතා එතුමාගේ කතාව කිව්වට පස්සේ ඒක අර බුද්ධ වචනය වගේ එහෙම නැත්නම් දේව වචනය වගේ හැමෝම මේක පිළිගනි, වැළඳගනි, ඒකත් එක්ක ජීවත් වෙයි කියලා සතුටින් ජීවත් වෙනවා කියලා හිතනවා ඇති. හැබැයි එතුමාට ඉදිරියේදී තේරෙයි ගොවි මහතුරු ටික පාරට බහිනකොට ගොවි මහතුරුන්ගේ ප්‍රශ්න වැඩි වෙනකොට එතුමාට තේරෙයි එතුමාගේ වචනේ දේව වචනයක්ද බුද්ධ වචනයක් වුණාද එහෙම නැත්නම් ඒක ඒ ආණ්ඩුවටම එතුමලා ආණ්ඩු නැති කාලේ മന്ത്രിවරු හිටිය කාලේ විපක්ෂයට කාලේ කියපු වචනත් එක්ක මේක මොකද්ද කියන්නේ මොකද්ද ditta dhamma vedinට වඩා අර වස් කවියක්ම වුණාද කියන එක එතුමාලට තේරෙයි. අවසාන වශයෙන් තුනේ දැන් පක්ෂේ භූමිකාවක් නැහැ කියලා දැන් විපක්ෂයේ සියලු දෙනා මේක වෙලා ගොවියන්ගේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ කියලා කියවෙනවා. නමුත් ගොවිය චෝදනා නගන විපක්ෂයේ මේකට දෙන ෆැක්ට් එක මදි කියලා. නෑ ඉතින් මොකටද? ඇයි විපක්ෂ නායකතුමා මේකටයි? ඇයි විපක්ෂයේ දේශපාලනයි මේකට? අපිත් මේකට මැදිහත් වෙන්නේ නැහැ. මේකට ගොවි මහත්තුරුම පාරට බහැලා තියෙනවා. මේකට හැම දෙයකටම මේ දේශපාලනය ඇවිල්ලා මේ ගොවි මහත්තුරු ටික තමන්ගේ ප්‍රශ්න කියනකොට ඒක ඉස්සරහට දුමින් දෙන්න ඕනෙත් නැහැ, සජිත් දෙන්න ඕනෙත් නැහැ, නාමල් දෙන්න ඕනෙත් නැහැ. මේ හැමදේම දේශපාලනීකරණය කරගන්න ඕන කමක් නැහැ. මේක සමස්ත ගොවි මහත්තුරුන්ගේ ප්‍රශ්නේ. මේ වැඩි හරියක් ගොවි මහත්තුරු ඡන්දිල තියෙන්නේ ගිය පාර මාලිමාවට. ඉතින් මේකට ඇවිල්ලා දුමින් හිට ගන්න ඕනෙත් නැහැ, නාමල් හිට ගන්න ඕනෙත් නැහැ, ජේ.පී කාරක හිට ගන්න ඕනෙත් නැහැ, යූ.එන්.පී කාරක හිට ගන්න ඕනෙත් නැහැ. සමස්ත ගොවියෝ පක්ෂ ભેදකින් තොරව මේ අරගලය කරන්නේ. ඉතින් මේකට විපක්ෂයේ ප්‍රබලද නැද්ද? විපක්ෂ නායකතුමා ආවද නැද්ද? මොකටද? ඕක ඔය විදියට හිතන නිසා තමයි මේ රට කෙලවුනේ. ඇයි ආණ්ඩුවක් මොනවා හරි කරනකොට විපක්ෂයේ විරුද්ධ වෙනවා. අපි කියන්නේ මේ වැඩේ නෙමෙයි. අපි කියන්නේ හොඳ දෙයට අපි හොඳයි කියනවා. හැබැයි නරක දෙයට අපි හැමෝම එකතු වෙලා විරුද්ධ වෙනවා. ඉතින් මේකද ගොවි මහතුරුන් තියෙන ප්‍රශ්නේදී ගොවි මහතුරු පක්ෂ ભેදකින් තොරව දැන් මේ හෙට අනිද්දාත් ඔබතුමාලා දන්නවා මේ දවස් ටිකේම ගොවි අරගල ටික තියෙනවා. මම දන්නවා රාජාංගනෙත් බොහොම ළඟදීම 14 වෙනිදා ගොවි මහතුරු ටික පාරට එනවා. හැබැයි ඒ පාරට එනකොට දුමින් දෙන්නෙත් නැහැ, සජිත් එන්නෙත් නැහැ, නාමල් එන්නෙත් නැහැ, ජෙප්පෙක් එන්නෙත් නැහැ. අපි කවුරුත් එන්නේ නැහැ. මේ ගොවි මහතුරුන්ගේ තියෙන ප්‍රශ්නෙට ගොවි මහතුරු තමන්ගේ තියෙන දුක පාරට ඇවිල්ලා කියයි. හනනගයි. තමන්ගේ තියෙන අදහස කියයි. අපි දේශපාලනය කරන්න වෙනම. හැබැයි මේක හැම දෙයකටම අපි දේශපාලනය ගාව ගන්න ඕන කමක් නැහැ. හැබැයි අපි කතා කරනවා.